කටින දානං දත්වාන සංඝේ ගුණ වරුත්තම ඊතෝ තින්සේ මහා කප්පේනා විජානා විදුග්ගතින්. විහාරාධිපති ගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වරප්‍රමුඛ මහා සංඝරත්නයන් අවසරයි. සදහවත් කාරුණික බෞද්ධ පින්වත්නි, මේ අවස්ථාවේදී මේ සෑම දිනෙකම එකතු පාදා වෙලා ඊටාම වටිනා උතුම් පින්කම අටමහා කුසල් වල පළමුවෙනි පින්කම සිද්ධ කරගන්නට යෙදුණු මොහොත. ඉතින් මේ සඳහා සෑහෙන කාලයක් වෙහෙසුණා, මහන්සි වුණා. හරියට චෛත්‍යයක් හදලා කොත බලඳනවා වගේ, පිළිමයක් හදලා net තබනවා වගේ එහි හොඳම අවස්ථාවට ඒ ප්‍රතිඵල ලබාගත් අවස්ථාවට පැමිණුණු මොහොත. මේ කටින චේවර පූජාව අපට අපහසුයි කියන්නේ, අමාරුයි කියන්නේ අනිත් පින්කම් වගේ නිතර සිදු කර ගන්නට පුළුවන් පින්කමක් නෙවෙයි. ඒ වගේම උපසපන් භික්ෂූන් වහන්සේලා විහාරස්ථානයක වැඩ වාසය කරන්නට ඕන. ඒ වගේම දායක ශේස්ත්‍රයේ සිව්පසයෙන් උපස්ථාන කරන්නට ඕන. 3 මාසයක් ඒ විදිහට විනය කර්ම වලට අනුව ගිහි පැවිදි සම්බන්ධතාවයේ ශක්තිමත් වෙලා, තහවුරු වෙලා අන්‍යෝන්‍ය සම්බන්ධතාවයකින් පැවතිය යුතු, ඒ වගේම ආධ්‍යාත්මික ගුණවගාවන් ප්‍රගුණ කළ යුතු අවස්ථාවක් බවට මේ කටින පින්කම සමග ඒ කාලය සිද්ධ වෙනවා. එතකොට මේ විහාරස්ථානය තුලත් මේ ඊටාම වටිනා විදියට මේ පින්කම සිද්ධ වුණා. ඉතින් පින් කිරීම කියන එක බෞද්ධයින්ට පමණක් නෙවෙයි, කවුරුණත් පින් කිරීම සැප පිණිස හේතු වන දෙයක්. මේ අය මේ සිද්ධ කරන්නේ කුසල කර්ම, පින් කටයුතු. බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළා පුඤ්ඤන්තේ පුරිසෝ කෛරා කෛරාතේ තම් පුනප්පුනා ධම්මි චන්දං කෛරාත සුකෝ පුඤ්ඤස්ස උච්චය. පින් කිරීම සැප පිණිස හේතු වෙන දෙයක්. දැන් සැප කියලා අපි කතා කරනකොට අපේ ජීවිතේ, එදිනෙදා ජීවිතයේදී සැප 4ක් පිළිබඳ බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලා අත්ථි සුඛ, භෝග සුඛ, අනන සුඛ, අනවජ්‍ය සුඛ. අපට ඇත කියලා තියෙන සැනසීම අපට තියෙන සැප. ඒක අඩු වැඩි වෙන්න පුළුවන්. ඉතින් අපට මේ වගේ උතුම් උදාර පින්කම් සිද්ධ කිරීම තුලින් ඒ සැප ලබා ගන්නට පුළුවන්. ඒ වගේම භෝග සුඛ අපි පරිහරණය කරන ඒ ආදි වශයෙන් භව භෝග, අපට තියෙන වස්තු සම්පත්, ඒවා අපට අඩු වැඩි වශයෙන් පවතිනවා. ඉතින් අපට ඒක සැපකේ අවශ්‍ය දේවල්, ඒවා අපේ ජීවිතයට අවශ්‍යම දේවල්. ඒ නිසා ඒවා අපට සැපක් හැටියට ගන්නට පුළුවන්. ඒ වගේම අනන සුඛ, නිවැරදි භාවය, ඒ වගේම ණය නැති බව, අපි කාටවත් ණය නැති. එතකොට මෙතනදී මේ අකුසල් පැත්ත නෙවෙයි, කුසල් පැත්ත. එතකොට අපි සංසාරේ වුණත් අපි ණය නැති අය බවට පත් වෙනවා. ඒ වගේම තමයි අපි නිවැරදි අය බවට පත් වෙනවා. එතකොට පින්වත්නි, මේ ලෝකේ ගත්තාම අපේ ජීවිතය පවතින්නේ මේ විදිහට භවෙන් භවයට ගමන් කරනකොට අපි මේ කටින චීවර ආදී උතුම් පින්කම් සිද්ධ කරලා තිබ්බාම ඒකේ දීර්ඝ කාලීන සැප සම්පත් අපට ලබා ගන්නට පුළුවන්කම තිබෙනවා. අපි දන්නවා දිව්‍ය ලෝක 6ක් තිබෙනවා. ඒ දිව්‍ය ලෝක සැප සම්පත් ලබන්නට අනිවාර්යෙන් මේ පින්කම් හේතු වෙනවා. ඒ වගේම තමයි අපේ ප්‍රධාන වශයෙන් අකුසල් ගත්තාම ඔය පංචානන්තරීය කර්ම කියලා අපට තියෙන අකුසල් කර්ම 5ක්. මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, සංඝ භේදය, බුද්ධ ශරීරයේ ලේසලවීම. එතකොට ඒ අකුසල් කර්ම
හැර ඒවා අපි කරගන්නෙත් නෑ බෞද්ධ වශයෙන්. ඒවා හැර අපි අතින් සුළු සුළු කර්ම සිද්ධ වෙනවා. එදිනෙදා ජීවිතයේදී රහතන් වහන්සේලාට මෙහා බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා යනකොට සෑම දිනා අතින්ම සිතෙන් කයෙන් වචනේ අකුසල් සුළු සුළු වශයෙන් සිදු වෙනවා. එතකොට ඒ සුළු සුළු අකුසල් කර්ම පින්වත්නි මේ වගේ සිද්ධ වෙන්නේ යටපත් වෙනවා. මේවා බලගත්ු නිසා, මේවා මහ පිංකම් නිසා අර සුළු සුළු අකුසල් කර්ම වලට විපාකයක් දෙන්න අවස්ථාවක් උදා වෙන්නේ නැහැ. නැති වෙනව නෙවෙයි, ඒකට අවස්ථාවක් උදා වෙන්නේ නැහැ. මොකද ඒ පින ඊට වඩා බලවත්. එතකොට පිනට පින සම්බන්ධ වෙනවා. පෙර පින වුණත් දැන් කරන පිනට සම්බන්ධ වෙලා ඒ අත්තාගේ ආයුෂය, වර්ණය, සැපය, බලය, ප්‍රඥාව කියන එදිනෙදා ලෞකික ජීවිතේ ඒ සැප සම්පත් උදා කර දෙන්නටත් ඒක හේතු වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පින් කරන ඇත්තන්ට සීමා පනවල නැහැ. දැන් ඇති කියලා හිතන්න එපා කියලා තමයි තිබෙන්නේ. ඒ නිසා මේ කටින චීවර පූජා වුණත් දැන් වර්ෂ 3-4ක් මම හිතන්නේ මේ නායක ස්වාමීන් වහන්සේගේ අවවාද අනුශාසනා මත මේ විහාරස්ථානේ සිද්ධ කරගෙන එනවා. ඉතින් මේක ඊළඟ වර්ෂයේ සිද්ධ වෙනවා. අපේ ධම්ම තිලක හාමුදුරුවෝ වැඩ සිටිනවා. එතකොට බුද්ධ දත්ත හාමුදුරුවෝ වැඩ සිටිනවා. එතකොට අක්කිත හාමුදුරුවෝ වැඩ සිටිනවා. ලක්කන හාමුදුරුවෝ වැඩ සිටිනවා. ඒ අය ඉමු කරගෙන මේක වර්ෂයෙන් වර්ෂයට ඒ අය වස් සිටියොත් ඒ අය වෙන කෙනෙක් වස් සිටියොත් එහෙම ඒ විදියට දායක පින්වතුන්ගේ ඉදිරි කාලෙදී වුණත් මේක දැන් දුවදරුවන්ටත් ලොකු ආදර්ශයක් බවට පත් වෙනවා. ගොඩක් මේ අය මහන්සි වෙලා ඒ වගේම නටුම් ගැයුම් ඊටාම ලස්සන විදියට ඒවා සිද්ධ කළා, පෙරහැර ගියා. ඉතින් පුංචි අයට මේ ලොකු අයගේ පූර්වාදර්ශය ඊටාම වැදගත් වෙනවා. මේ වැඩිහිටියන්ට ලැබුණේ තමන්ගේ දෙමව්පියන්ගේ. එහෙම පරම්පරා ගානක් එකතු කරගෙන ආපු දේවල් සංස්කෘතියත් එක්ක යන අපේ මේ බුද්ධ ආගම, ඒ වගේම බෞද්ධකම මේවා ඉදිරියටත් පවත්වාගෙන යන්නට මේක මේ සමගිය එකමුතුකම ගිහි පැවිදි සම්බන්ධතාවය ඊටාම වැදගත් වෙනවා. එහෙමනම් අද දිනය තුලදී මේ සිද්ධ කරගත්තා වූ උතුම් පුණ්‍ය සිතුවිලි මේ අත්ංගේ මෙලෝ ජීවිතේ සිදු කරගන්නා වූ එදිනෙදා ජීවන කටයුතු රැකී ආරක්ෂා මේ දුවදරුවන්ගේ අධ්‍යාපන කටයුතු තව තවත් සාර්ථක වේවා. ඒ වගේම අපල උපද්‍රව ග්‍රහ දොස් වස් දොස් දුරු වේවා, මාරක බාධක දුරු වේවා. තමන් සිතන පතන ආකාරයෙන් මේ දුර්ලභ ලද මිනිසත් බව තව තවත් වර්ණවත් කරගන්න, සැප සම්පත් උදාපත් කරගන්න, ගුණධර්ම වැඩි දියුණු කරගන්න මේ ප්‍රතිපදාවන් සෑම කෙනාගේම ජීවිතයට හේතු වේවා. ගෞරවනීය නායක හඳුරන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝ රත්නයට මේ උතුම් පින් බලෙන් මෙලොව ජීවිතේ නිදුක් නිරෝගී සුව ආයුරාෝග්‍ය සම්පන්නිය උදාපත් වේවා. පාරලෞකික වශයෙන් අප සෑම දිනාටම උතුම් දිව්‍ය මනුෂ්‍ය සැප සම්පත් කෙලවර නිවන් සැප පිණිස සසර ගමනට මේ උතුම් උදාර පින් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා